සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. The Universe with Kavi YouTube channel එක වෙත නැවතත් ඔයාලව ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. සුදු සමනලයාගෙන් අපිට ලැබෙන ප්‍රබල හෙවත් ඉතාමත් බලගත් පණිවිඩ සහ ඇයි අපිට සුදු සමනලයන් පෙනෙන්නේ? මොනවාද එයින් අපට ලැබෙන ප්‍රයෝජන සහ සුබ දේවල් කියා අද වීඩියෝ එකෙන් අපි විමසා බලමු. මුලින්ම මේ වීඩියෝ එක බලන ඔයාලත් කවදාම හරි දවසක හිතන්න, ඊයේ වෙන්න පුළුවන්, අද වෙන්න පුළුවන්, කවදාම හරි දවසක සුදු සමනලයෙකු දුටු අයෙකුද? සුන්දර සුදු සමනලයෙකු ඔබේ මාර්ගයේ ඔබට පෙනී නොපෙනී ගියාද? විශ්වාස කරන්න, මෙය ඉතාමත් බලගත් පණිවිඩයක් බව. මෙයට ඉතාමත් ගැඹුරු පණිවිඩයක් තියෙනවා. විශ්වය ඉතාමත් බලගත් තැනක්. ඉතින් මේ බලගත් විශ්වයෙන් ලැබෙන බලගත් පණිවිඩ දැඩිව විශ්වාස කරන්න. බොහෝ විශ්වාසයන් තුළ සුදු සමනලයෝ ආධ්‍යාත්මික ලෝකෙන් පැමිණෙන පණිවිඩකරුවන් වේ. ඔවුන් පිරිසිදුභාවය, ජීවිතයේ පරිවර්තනය සහ නව ආරම්භයන් නිරූපණය කිරීමට සමත් වෙනවා. ඔවුන්ගේ මේ පෙනීම විශේෂයෙන්ම අහිමිවීම අත්විඳින අය සඳහා සංසුන්කමක් එහෙමත් නැත්නම් සතුටක් ගෙන දෙනවා. ඉතින් මේ සුදු සමනලයන් පුද්ගල වර්ධනය සහ පරිණාමය නිරූපණය කරනවා. හරියට නිකම් දලඹුවෙකු සමනලයෙකු වෙන ආකාරයට සුදු සමනලයෙකු නිතරම පේන අපගේ ජීවිතත් කොච්චර අරගල වලින් පිරුණත් ළඟ ළඟම එන අලුත් ආරම්භ වලට මඟ පෙන්වනවා. විශේෂයෙන් සංස්කෘතික පද්ධතිවල මෙම දිව්‍යමය සත්වයෝ ආධ්‍යාත්මික ආලෝකය සහ ආත්මීය ගමන සම්බන්ධයෙන් සම්බන්ධ කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ජපන් සංස්කෘතියෙන් තුළ සුදු සමනලයෙකු මියගිය අයෙකුගේ ආදරණීය පණිවිඩයක් රැගෙන එනවා. සුදු සමනලයන් ජපන් සංස්කෘතියෙන් තුලදී මියගිය අය අපිව ආරක්ෂා කරනවා කියලා පවසනවා. සුදු සමනලයෙකුගේ හමුවීම සතුට සහ නිර්මාණාත්මක භාවයට ආරාධනාවක් විය හැකියි. ඔවුන්ගේ සැහැල්ලුභාවය අපගේ අපහසුතාවයෙන් ගත කරන ජීවිතයට ආපසු සිනාවක් එක් කිරීමට කාලය පැමිණ ඇති බවට මතක් කරනවා. අපට සතුට, පැවතීම සහ ආරක්ෂාව නිරූපණය කරනවා. එබැවින් ඊළඟ වතාවේදී ඔබගේ මාර්ගයේ ඉස්සරහින් සුදු සමනලයෙකු පියඹා ගියොත් ඒ සතුට ගෙන එන ගැඹුරු සංකේතයන්ගෙන් පිරුණු බලාපොරොත්තුව, පරිවර්තනය සහ අපගේ දිව්‍යමය සාර්ථකත්වය පිළිබඳ මතක් කිරීමක් ලෙස සිතන්න. ඉතින් විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න ඔබ සැමට විශ්ව මාතාවගේ පිහිටයි.